ආයිබෝවන් චමල්ෂා. ආයිබෝවන් ශිහාරා. ඔයා දන්නවද මේ පින්බර පොසොන් මාසයේ තියෙන වැදගත්කම? ඔව් ශිහාරා. මේ පින්බර පොසොන් මාසය කියලා කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ ඒ අසිරිමත් මොහොත සැමරීමයි. ඒ අසිරිමත් මොහොත සැමරීමත් බුදුරජාණන් වහන්සේ දෙසූ දම තව තවත් අප බෞද්ධ බැතිමතුන් වෙත සමීප කරවීමට ත්‍රිවිධ සංස්කෘතිකාංග පවත්වනවා. ඒ අතරින් එක් සංස්කෘතිකාංගයක් තමයි පෙරහැර කියලා කියන්නේ. ඉතින් ඔන්න මෙවර දියසෙම්පුර මහා විද්‍යාලයේ අපි සූදානම්ින් ඉන්න මහා පොසොන් පෙරහැරක් පවත්වන්න. මෙත්සනේ එම පෙරහැර ආකර්ෂණය කිරීමට පුරුදු පුහුණු වන සවරන් නර්තනයයි. සවරන් නර්තනය කියලා කියන්නේ ශ්‍රී ලාංකීය ගැමි නර්තනයක්. හුදෙක් විනෝදාස්වාදය අරමුණු කොටගෙන පවත්වන මෙහි තුළ එමකම සරල බව උපකරණ භාවිතය යන වගේ ගැමි නර්තනයකින් දැකිය හැකි සියලුම විශේෂ ලක්ෂණ මෙහි තුළ දැක ගන්න පුළුවන්. තවත් එක් විශේෂ ලක්ෂණයක් තමයි පද කටින් කියා නැටීම කියලා කියන්නේ. ශතවර්ෂ ගණනාවකට පෙර චාමර නර්තනයේ ආభాෂය ලැබමින් ආරම්භ වූ මෙය උඩරට සබරගමු යන ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධ නර්තනයක්. ඒ වගේම තමයි තම්මැට්ටම, ජටබෙරය, තාලම්පට වගේ වාද්‍ය භාණ්ඩ යොදාගෙන මෙම සවරන් නර්තනය තව තවත් අලංකාරවත් කරනවා. සවරන් නර්තනයෙන් විතරක් නෙමෙයි. තවත් නර්තනාංග රාශියකින් මේ පෙරහැර ආකර්ෂණය කිරීමට අපි සූදානම්. මෙම පෙරහැර ජූනි මාස 28 වන දින එනම් එළඹෙන ඉරු දින පස්වරු 5ට දියසෙම්පු නගර මැදයේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම්. චමල්ෂා මේ පෙරහැර ප්‍රදේශවාසී සැමට විතරද? නෑ විදේශගතව සිටින නමුත් මෙම පෙරහැර නැරඹීමට ආශාව පෙරදැරිව සිටින සියලු දෙනාටම මෙම පෙරහැර සජීවීව නැරඹීම සඳහා දියස මාධ්‍ය ඒකකයේ අපි සූදානමින් ඉන්නවා. මෙම සජීවී විකාශනය දියස මාධ්‍ය ඒකකයේ අපේ Facebook පිටුව මගින්ද නැත්නම් YouTube නාලිකාව මගින්ද ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ සැමට වැති සිතින් ආරාධනා.